ඔයාලා GM ඩයට් ප්ලෑන් එකේ පළවෙනි සහ දෙවෙනි දවස් දෙක හරියට ෆලෝ කළා නම් අද වෙනකොට ශරීරයේ ලොකු වෙනසක් පටන් අරගෙන තියෙනවා ඔයාලටම දැක ගන්න පුළුවන් වෙයි. හැබැයි ගොඩක් අය මේ ප්ලෑන් එක අත්හරින්නේ තුන්වෙනි සහ හතරවෙනි දවස් අතරදී. ඒ අය දන්නවද? ඒක පොඩි වැරද්දක් නිසා. ඒ වැරද්ද කළොත් බඩේ තෙල් දිය වෙන වේගයත් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අද වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද හතරවෙනි දවසේ කන්න ඕනි කියන ආහාරයක් ගොඩක් අය බර වැඩි කරනවා කියලා හිතුවත් ඇත්තට මේක මේ ප්ලෑන් එකේ රහස්ම කොටසක්. ඒ රහස මොකක්ද කියලා අපි තව ටිකකින් බලමු. හරි, මුලින්ම තුන්වෙනි දවස ගැන බලමු. මේ දවසේදී තමයි ගොඩක් අයට GM ඩයට් ප්ලෑන් එක ලේසි වෙන්න පටන් ගන්නෙ. මොකද දැන් ඔයාලට පළතුරු සහ එළවලු දෙකම කන්න පුළුවන්. හැබැයි කෙසෙල් සහ අල වර්ග තවමත් තහනම්. මේ දවසේ අරමුණ තමයි ශරීරයට අඩු කැලරි ලබා දෙමින් බඩ පිරුණු හැඟීමක් ලබා දෙන එක. උදේ ඉඳන් රෑ වෙනකන් ඔයාලට කැමති විදියට පළතුරු සහ එළවලු මික්ස් කරගෙන කන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඇපල්, දොඩම්, කොමඩු, පිපිඤ්ඤා, කැරට්, ගෝවා වගේ දේවල් ඒවා එකතු කරලා ලොකු කලර්ෆුල් සලාඩ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ සලාඩ් එක මොන වගේ සලාඩ් එකක්ද කියලා ඔයාලට අපේ channel එකේම එක වීඩියෝ එකක් තියෙනවා. ඒක මම end screen වලට add කරලා තියෙනවා. ඒකේ විදිහට ඔයාලට සලාඩ් එකක් හදාගෙන කන්න පුළුවන්. නැත්නම් වෙන වෙනමත් ඔයාලට කන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි බඩගිනි වෙලා ඉන්න එපා. ගොඩක් අය ඩයට් කරනකොට කරන ලොකුම වැරද්ද තමයි කෑම skip කරන එක. ඒකෙන් මෙටබොලිසම් එක මන්දගාමී වෙන්න පුළුවන්. ඒ නිසා බඩගිනි දැනෙන හැම වෙලාවකම පළතුරු හෝ එළවලු ටිකක් ගන්න. හැබැයි දැන් මම කියන්න යන දේ අහලා ගොඩක් අය පුදුම වෙයි. GM ඩයට් ප්ලෑන් එකේ හතරවෙනි දවසේ ප්‍රධානම ආහාරය මොකද්ද දන්නවද? ඔව්, ඒ තමයි කෙසෙල්. බර වැඩි කරනවා කියලා ගොඩක් අය බය වෙන්නේ කෙසෙල්ම තමයි මේ GM ඩයට් ප්ලෑන් එකේ හතරවෙනි දවසේ ප්‍රධානතම ආහාරය වෙන්නේ. දැන් එමු අපි හතරවෙනි දවසට. මේ දවසේදී ඔයාලට කෙසෙල් ගෙඩි 6ත් 8ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒ වගේම low fat milk වීදුරු 3ක් දවස පුරා බෙදාගෙන බොන්නත් පුළුවන්. ඊට අමතරව ඔයාලට ඕන නම් එළවලු සුප් එකකුත් ගන්න පුළුවන්. දැන් සමහරව හිතනවා ඩයට් එකක් කරද්දී කෙසෙල් කන්න කියන්නේ කොහොමද? ඒකට හේතුවක් තියෙනවා. පළමු දවස් 3ේදී ශරීරය අඩු කැලරි ප්‍රමාණයකින් වැඩ කරලා තියෙනවා. ඒ නිසා සමහර විට ඔයාලට ටිකක් මහන්සි ගතියක් දැනෙන්න පුළුවන්. කෙසෙල් වල තියෙන පොටෑසියම් සහ කිරි වල තියෙන කැල්සියම් නිසා ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ කිහිපයක් නැවත ලැබෙනවා. ඒ වගේම සමහර අයට මේ දවසේදී එනර්ජි ලෙවල් එක වැඩි වුණු ගතියක් දැනෙන්න පුළුවන්. හැබැයි මෙතනත් පොඩි වැරද්දක් ගොඩක් අය කරනවා. කෙසෙල් ගෙඩියටම එකපාර කන එක. එහෙම කරන්න එපා. දවස පුරා බෙදාගෙන කන්න පුළුවන්. එතකොට බඩගිනි පාලනය කරන්නත් ඉතාමත් ලේසි. දැන් ඔයාලා හිතන දින 4ක් ඇතුළත ඔයාලා processed foods, junk food සහ අනවශ්‍ය කැලරි වලින් ඈත් වෙලා ඉවරයි. ඒ නිසා ගොඩක් දෙනෙක්ට බඩ අඩු වුණා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඇඳුම් ටික ටික ලූස් වෙනවා වගේ දැනෙන්නත් පුළුවන්. හැබැයි GM ඩයට් ප්ලෑන් එකේ ඇත්තම ගේම් චේන්ජ් එක තවම ආවේ නැහැ. ඊළඟ දවස් දෙකේදී තමයි ප්‍රෝටීන් කෑම එකතු වෙන්නේ. ඒ වගේම ගොඩක් අය නොදන්න විශේෂ කෑමක් එකතු වෙනවා. ඒ කෑම නිසා සම එල්ලා වැටෙන එක අඩු කරගන්නත් ශරීරයේ හැඩේ හොඳට පවත්වා ගන්නත් උදව් වෙන්න පුළුවන්. ඒ නිසා GM ඩයට් ප්ලෑන් part 3 එක අනිවාර්යෙන්ම බලන්න. කමෙන්ට් එකේ day 4 කියලා ටයිප් කරලා ඔයාලා මේ වෙනකත් ප්ලෑන් එක ෆලෝ කරනවද කියලා අපිට දැනගන්න කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඊළඟ කොටසෙන් නැවත හමු වෙමු. ස්තුතියි.